ත්‍රිකුණාමලේ සිදුවීම නිසා දැන් ස්වාමීන් වහන්සේලා 4 නමක් දවස් 28ක් බන්ධනාගාරගත කරලා තියෙනවා. ඒකේ ඉන්න උසාවියේ මේ නඩුකාරන් වහන්සේත් කැමැත්තෙන් ඉන්නවා ඒක දෙන්න. හැබැයි රජයේ පාර්ශවයෙන් ඉදිරිපත් වෙන පොලිස් නිලධාරීනුත් ඒ නීතිඥයනුත් මේකට විවිධ විදිහට මේ බලපෑම් කරනවා. ඉතින් ඊයේ දවසේ හවස උනේ නැවතත් බන්ධනාගාරගත කරලා අපේ බලංගොඩ කසපහම්දුරොත් තවත් ස්වාමීන් වහන්සේලා 3 නමකුත් සුභාසිත ගන්නවා. ඉතින් මෙතුමිය මේ ඊට නැගිටි රාජකාරතුමිය හැටියටත් අපේ මේ රටට දැයට හිතකාමී කාන්තාවක් හැටියට සහභාගී වුණා. ඊයේ උසාවියේ සිදුවුණු වැඩේ ඇස් දෙකෙම දැක්කා. ඉතින් අපි ඊයරම තීරණය කරා අපි ස්වාමීන් වහන්සේලාට අවිල මේක දැන් මේක අවරණුව කියන කෙනෙක් නැහැ. මොකද මෙහෙම අපේ ස්වාමීන් වහන්සේලාට දිගින් දිගටම අඩන් දෙට්ටම් වෙන සමාජයක අපේ මිනිස්සු මහත් සංවේගයට හා කනගාටුවට පත් වෙලා තියෙනවා අපේ. මේක තමයි මේ අවස්ථාවේ ඇති වෙන තියෙන තත්ත්වය අපේ. අධිකරණයේ පවතින නඩුවලට අපිට සම්බන්ධ වෙන්න අමාරුයි. ඔව්. ඒක නීති විරෝධී. ඒකට ඉතින් උසාවියේ නඩුකාරතුමා මේ කතා කරන දේවල් සලකා බලලා එතුමා තීන්දුවක් දෙන්න ඕනේ. ඒක තමයි නීතිය. හැබැයි ඒකේ තව පැත්තක් තියෙනවා. මේ හාමුදුරන් වහන්සේලා බුදු පිළිමවහන්සේ නමක් තැන්පත් කළා කියන ඒ වරදට වේවා නැත්නම් ඒ ක්‍රියාවට වේවා මෙහෙම විසුණු වහන්සේලා වැරද්දක් කළා නම් ඒකට ඉතින් දඬුවම් දෙන්න ඕනේ. ඒක නීතිය. මේක ඔබටම කියපු හැටියට මම මේ විස්තර ගන්නේ නැහැ. ඔබටම කියපු හැටියට මේ දීර්ඝ කාලයක් ආම්දුරු කීපනමක් මේ වැරද්දක් කළා කියලා ඒකට සිරකට කරලා ඉන්න එක දීර්ඝ කාලයක්. එහෙම ඒක අපි අගය කරන්නේ නැහැ. ඒක මා දන්නේ නැහැ. ඒකේ තියෙන නීතිය මොකද්ද කියලා. එහෙමයි. ඒ කරලා තියෙන කාර්යයට නම් අපේ සතුටක් නැහැ. අපි ඒකට අකමැතියි. එහෙම දේවල් බුදුදහමට වික්ෂුන් වහන්සේලාට ඒ කරන ක්‍රියාකාරකම් වලට අපේ එකඟතාවයක් නැහැ කියන එක තමයි අපිට මතක් කරන්න තියෙන්නේ. ඒක පුළුවන් ආකාරයට ඉක්මනින් මේ නඩුව විසඳන්න ඉඩ තියෙන මේ අපේ සංඝයාට ඒට සම්බන්ධ අය නිදහස් කරනවා. ඒකට අපි කැමැත්ත ලබනවා. අපි දන්නවා තිරුකෝණාමලේ සිදුවීමක් වුණා. ඒ සිදුවීම ගත්තොත් එහෙම ජාතිවාදී ආගම්වාදී පදනම් වෙච්ච සිදුවීම. ඒ සිදුවීමට අදාළව නීති අනුකූලව කටයුතු වෙනවා. හැබැයි නයිමෑන් මොකද කරේ? නයිමෑන් මේ ළඟට ගියා නායක හාමුදුරුවෝ හම්බෙලා දැන් මේ මොකද කියන්නේ? අපි හාමුදුරුවෝ අපහසුතාවයටපත් කරනවා. හාමුදුරුවන්ව හිරේට දානවා. එහෙම සංකල්පයක් කරන්නේ. අපි මොකද උනේ? අපේ ගෞරවනීය නායක හාමුදුරන්ට අපි වන්දනාමාන කරනවා. මොකද කිව්වේ? නයි හාමිට පාඩම් ගන්නලා එව්වා. මොකද කිව්වේ? නීතියක් තියෙනවා. ඒක නිසා ඒක උසාවියේ විභාගයටපත් වෙනවා. ඒක නිසා ඒක පිළිබඳ අපිට මැදිහත් වෙන්න දෙයක් නැහැ. ඒ විතරක් නෙමෙයි කවුරු වුණත් වැරද්දක් කළා කියනවා නම් ඒකට දඬුවම් විඳින්න ඕනේ. අපිට මේ කියන්නේ ගෞරවනීය නායක හාමුදුරුවෝ. ඒක නිසා නයි හාමුදුරුවන්ට දැන් අපේ හාමුදුරුවන් පාඩම් ගන්න පටන් අරන්